යුක්‍රේන යුද්ධ පෙරමුණේ තොරතුරු කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරේ එකක් තමයි MiG-31 ගුවන් යානයක් පැහැර ගැනීමට යුක්‍රේනියානුවන් කරපු සැලැස්මක් මේකට බ්‍රිතාන්‍යයන් සම්බන්ධයි කියලා කියනවා. එහෙම එකක් ගැන FSB එක වාර්තා කරලා තිබුණා. ඒ ගැන කතා කරන්න තියෙනවා. ඊට අමතරව සටන් පෙරමුණේ පවතින තත්ත්වයන් රුසියන් හමුදා අලුතෙන් ඉදිරියට ගිහිල්ලා තියෙන සමහර ප්‍රදේශවල ඒ පිළිබඳවත් වාර්තා වෙලා තිබුණා. ඒ වගේම පක්‍රෝව්ස්ක් වල සිද්ධ වෙන දේවල් පිළිබඳවත් වාර්තා වෙලා තිබ්බා. පක්‍රෝව්ස්ක් වලට මේ දවස්වල ගොඩක් අයහපත් කාලගුණය බලපාලා තියෙනවා. ඒක රුසියාව තමන්ට වාසියක් බවට පත් කරගන්නට උත්සාහ කරනවා කියලත් සඳහන් වෙලා තියෙනවා. MiG-31 එකේ කතාව කිව්වොත් එහෙම MiG-31 ගුවන් යානයක් ඒකේ ගුවන් නියමුවාට මුදල් දීලා සහ ඔහුට පිටරටක පුරවැසිකම ලබා දෙනවාය කියලා පොරොන්දු වෙලා ඔහුව මේ ගුවන් යානය බටහිර රටකට ගෙන්ව ගැනීමට නැත්නම් නේටෝ කලාපයට ගෙන්ව ගැනීමට සැලසුමක් සකස් කරලා තියෙනවා. යුක්‍රේනියානුවන් සහ බ්‍රිතාන්‍යයන් එකතු වෙලා මේක කරා කියලා තමයි චෝදනාව තියෙන්නේ. මෙහිදී ඇමරිකන් ඩොලර් මිලියන 3ක් මේ නියමුවාට තෑගි දෙන්න ඔවුන් කතා කරලා තියෙනවා කියලා තමයි FSB එක කියන්නේ. ඊට අමතරව පුරවැසිකමක් වෙනත් රටක පිටරටක පාස්පෝර්ට් එකක් දෙනවයි කියලා පොරොන්දු වෙලා තියෙනවා. මීට කලින් මේ වගේ සිදුවීම් සිදු වුණා. අපි දන්නවා මම හිතන්නේ 2023 දී මැක්සිම් කුස්මිනොෆ් කියන හෙලිකොප්ටර් නියමුවෙක් MI8 හෙලිකොප්ටරයක් එක්ක එහෙම ඇවිල්ලා යුක්‍රේන පාර්ශවයට එකතු වුණා. ඊට පස්සේ එයා වෙනත් නමකින් යුක්‍රේන පාස්පෝර්ට් එකක් අරගෙන යුක්‍රේන පුරවැසිකම අරගෙන වෙනත් නමකින් එයා ගිහිල්ලා ජීවත් වුණා. ස්පාඤ්ඤේ තමයි එයා හිටියේ. අන්තිමට ඔහු ඝාතනය කරනු ලැබුවා. ඒක රුසියානුවන් ඒගොල්ලන්ගේ රහස් මෙහෙයුමක් කියලා තමයි විශ්වාස කරන්නේ. කොහොම හරි මේ වගේ සිදුවීම් වෙලා තියෙනවා. මීට කලින් 2022 දී මෙහෙම ගුවන් නියමුවන්ව මේ බඳව ගන්න යුක්‍රේනියානුවන් උත්සාහ කරා. ඒ වතාවෙත් ඒ වැඩේට අර බෙලින්කැට් කියන සංවිධානයේ කෙනෙක් සම්බන්ධ වුණා කියලා FSB එක චෝදනා කරලා තිබුණා. ඒ වෙලාවේ ඔය ක්‍රිස්ටෝ ග්‍රසෙව් කියන බෙලින්කැට් සමාජිකයා මේ වතාවෙත් බෙලින්කැට් එකේ කෙනෙක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමයි FSB එක ප්‍රකාශ කරන්නේ, චෝදනා කරන්නේ. කොහොම හරි මේ වැඩේ සාර්ථක වෙලා නැහැ. FSB එක කියන විදිහට ඒගොල්ලන්ගේ සැලැස්ම වෙලා තියෙන්නේ මේ ගුවන් යානය රුමේනියාව පැත්තට ගෙන්වාගෙන රුමේනියාවේ කොන්ස්ටන්සා පැත්තේ තියෙන මේ ගුවන් කඳවුරක් කිට්ටුවට ගෙන්වාගෙන ඊට පස්සේ ඒකට වෙඩි තියන එක. ඊට පස්සේ නේටෝ ප්‍රදේශයකට රුසියානු යානයක් ආවාය කියන චෝදනාවක් නගමින් මේ ජාත්‍යන්තර වශයෙන් නේටෝ එකට වාසියක් ලබා ගැනීම සහ එතන ගැටලුවක් ඇති ගැටුමක් ඇති කිරීම තමයි නේටෝ එකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එහෙම තමයි FSB එක කියන්නේ. ඒගොල්ලෝ කියන දේ. ඉතින් මෙන්න මේ කාරණේ කොහොම හරි ව්‍යර්ථ කරන්න සමත් වුණායි කියලා FSB එක සඳහන් කරනවා. සටන් පෙරමුණ ගැන කිව්වොත් එහෙම පක්‍රෝව්ස්ක් පැත්තේ මේ දවස්වල අයහපත් කාලගුණය තියෙන නිසා මීදුම තියෙන වෙලාවට එහෙම රුසියානු හමුදා පක්‍රෝව්ස්ක් වෙත ගමන් කරමින් ඉන්නවායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ බව රුසියානු සෝෂල් මීඩියා වල වාර්තා වෙලා තිබුණා. ඊට අමතරව තවදුරටත් හමුදාව පක්‍රෝව්ස් වෙත ගමන් කරමින් ඉන්නවා. පක්‍රෝව්ස් වල නගරයේ දැන් සැලකිලි ප්‍රදේශයක් රුසියානුවන් අතරපත් වෙලා තිබෙනවා. ඒ ප්‍රදේශය නැවත මුදා ගැනීම සඳහා කියන්නේ ඒ ප්‍රදේශය මුදා ගන්න පුළුවන් කියලා යුක්‍රේනය ප්‍රකාශ කරමින් ඉන්නේ. නමුත් මේ වෙනකොට ඒක දිනෙන් දින අපහසු තත්වයකට පත් වෙන බව තමයි පෙනී ගිහිල්ලා තියෙන්නේ. කුපියාන්ස්ක් පැත්තේ ගත්තත් කුපියාන්ස්ක් වල නැගෙනහිර ප්‍රදේශය Taman සම්පූර්ණයෙන් අත්පත් කරගත්තායි කියලා රුසියානුවන් වාර්තා කරලා තියෙනවා. හැබැයි අර යුක්‍රේනියානුවන්ගේ ප්‍රතිප්‍රහාරය තවදුරටත් ක්‍රියාත්මකයි. එතකොට දැන් සතියක් විතර වෙනවා. දැන් තවදුරටත් මේ ප්‍රහාරය ක්‍රියාත්මකව පවතිනවා. ඉතින් ඒ සටන් විශේෂයෙන්ම නගරයට බටහිර පැත්තෙන් සහ දකුණු දිග පැත්තෙන් ඒ එල්ලවෙන ප්‍රහාරයන් දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. මේ අතර වාරයේදී රුසියානු යුක්‍රේනියානු බෝඩර් එකේ හර්කව් පළාතේ තවත් ප්‍රදේශයක පොඩි කොටසක් රුසියානුවන් විසින් අත්පත් කරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. මෙහිදී යුක්‍රේනියානුවන් කියන්නේ කුපියාන්ස්ක් වල සටන රුසියාවට අසාර්ථක වෙනවා වගේ පේන්න ගියොත් අර පැත්තෙන් හමුදාව ඉස්සරහට අරගෙන එන්න රුසියානුවන් සැලසුම් කරනවා වෙන්න පුළුවන් කියලා.
මේ අතරේ සපරෝෂියා පළාතේ රුසියානුවන් ඉදිරියට ගමන් කරන්න පටන් අරගෙන තිබුණා. අපි දවස් කිහිපයකට කලින් ඒ ගැන සාකච්ඡා කරා. පක්‍රෝව්ස්ක් ගැනයි කුපියාන්ස්ක් ගැනයි යුක්‍රේනියානුවන් අවධානය යොමු කරනකොට සපරෝෂියා පැත්තෙන් රුසියානුවන් ඉදිරියට එන්න පටන් ගත්ත බව දැන් ගම්මාන කිහිපයකින් යුක්‍රේනියානුවන් පසුබැස් අය කියලා යුක්‍රේනියානුවන්ම වාර්තා කරලා තියෙනවා. මේ අතරේ නව උස්පෙනොව්ස්කයේ ඊළඟට නවායේ ඊළඟට අහත්නිච්යේ උස්පෙනෝව්කා සහ නව නිකොලායේව්කා කියන ගම්මාන වලින් තමන්ගේ හමුදා පසුබැස්සයි කියලා යුක්‍රේනියානුවන්ම සඳහන් කරලා තිබුණා. මේ අතරේ නව උස්පෙනෝව්ස්කයේ ප්‍රදේශය අත්පත් කරගත්තු බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයත් නිවේදනය කරලා තිබ්බා. එතකොට දෙපැත්තෙන්ම ඒ කාරණය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් සපරෝෂියා පළාතේ සහ ඒ වගේම ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් පළාතෙත් මේ වගේමයි සටන් වාර්තා වෙලා තිබ්බ රුසියානුවන් ඉදිරියට ගිහිල්ලා තිබුණා යම් යම් තැන් වලින්. එතකොට මේ ප්‍රදේශවලත් රුසියානුවන් ඉදිරියට ගමන් කරන්නට පටන් අරගෙන තිබෙනවා. එතකොට ඒවා ලොකු නගර නෙමෙයි, හැබැයි මේ පුංචි පුංචි ගම්මාන මේ කතා කරන්නේ. එතකොට මේ ප්‍රදේශවල විවෘත භූමි සහ පුංචි පුංචි ගම්මාන හරහා තමයි මේ ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ප්‍රධාන නගර නෙවෙයි. හැබැයි මේ ප්‍රදේශවල ප්‍රදේශ ටිකෙන් ටික රුසියානුවන් අතට පත් වෙමින් තිබෙනවා. එතකොට ඒ අතර වාරයේ තමයි අපි කතා කරන පක්‍රෝව්ස්ක් සහ කුපියාන්ස්ක් ප්‍රදේශවල සටන් මේ වෙනකොට තිබෙන්නේ. ඒ අතරේ ඒ සිදුවීම් මැද්දේ රුසියානුවන් තවත් ප්‍රදේශවල තමන්ගේ හමුදා ඉදිරියට ගෙන යමින් තවදුරටත් තමන්ගේ ශක්තිය වර්ධනය කරගනිමින් තවත් ප්‍රදේශවලින් පහර දීමේ අවස්ථාව මූලෝපායික වශයෙන් ඒගොල්ලන්ට වාසිදායක තත්ත්වයක් ගොඩනගා ගැනීමේ උත්සාහය මේ දවස්වල කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා.